ඒ බුදුන් වහන්සේ බුද්ධත්වයෙහි වැඩ සිට අවසානයේ පිරිනිවන් පෑමට ආසන්නවත්ම දෙව් මිනිසුන් සහිත වූ මහා පිරිසෙහි සිටි භික්ෂූන්ට මෙසේ කියනසේක. මහණෙනි, මාගේ පරිනිර්වාණයෙන් පසු යමෙක් මගේ සම්පූර්ණ දේහයටම බුද්ධ පූජා ගෞරව කිරීමට කැමැත්තේද, ඒ ඔවුන් විසින් මා වෙනුවෙන් ස්තූපයක් බැඳිය යුතු වන්නේය. ඒ බුදුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය බලයෙන්ද ප්‍රාර්ථනාවට අනුකූලවද දස දිසාවෙහි වූ ලෝකයන්හි සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරන්නේ නම් එතැන ඔවුන් ඉදිරියේදී රත්න ස්තූපය පැන නගින්නේය. එය ඒ බුදුන්ගේ සම්පූර්ණ දේහයම වන්නේය. එසේ දේශනා කරනු ලබන්නා වූ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය වෙනුවෙන් සාදුකාර හඬ පතුරවන්නේය. මහා ප්‍රතිභාන බෝධිසත්වයනි, ඒ වේලෙහි සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරනු ලැබීමෙන් එය ඇසීමට ප්‍රබෝධ රත්න බුදුන්ගේ ස්තූපය පොළොවෙන් පැන නැගුණේ විය. එයින් සාදුකාර නාදයද නිකුත් වූයේ විය. එකනෙහි මහා ප්‍රතිභාන බෝසත්තෙමේ බුදුන් වහන්සේට මෙසේ කියන්නේය. ලෝක පූජිතයාණනි, අපි ඒ ප්‍රබෝධ රත්න තථාගතයන් වහන්සේගේ ශරීරය දැක ගැනීමට අභිලාෂී වන්නෙමු. ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්ය අනුභවයෙන් අපහට උන්වහන්සේ දක්වනසේක්වා යනුවෙනි. බුදුන් වහන්සේ මහා ප්‍රතිභාන බෝසතුන් හට මෙසේ කියන්නේය. ප්‍රබෝධ රත්න බුදුන් වහන්සේ මේ ආකාර වූ අධිෂ්ඨානයක් ඇත්තේය. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ඇසීම සඳහා මාගේ රත්න ස්තූපය යම් බුදු කෙනෙකුන් ඉදිරියේ පැන නැගී විටක සිව්වනක් පිරිස් මාගේ ශරීරය දැක ගැනීමට අභිලාෂී වෙද්ද, එසේ වූ කල්හි එසේ දේශනා කරනු ලබන බුදුන්ගේ ආනුභාවයෙන් මාගේ රූප වෙන්වනු ලබන්නේ ඒ වේලෙහි දස දිසාවේ ධර්මය දේශනා කරමින් සිටින්නෙමු. ඒ බුදුන්ගේම නිර්මිත බුදුවරු ආපසු ගෙන්වා එක් රැස් කොට එක් තැනක එම බුදුන් වහන්සේ වටා සිටීමෙන් පසුවය යනුවෙනි. එසේ වූ විට මාගේ ශරීරය දක්නට ලැබිය හැකි වන්නේය. මහා ප්‍රතිභාන බෝධිසත්වයනි, මාගේ ශරීරයෙන් නික්මී දස දිසාවේ සියලු ලෝක ධාතූන්හි ධර්මය දේශනා කරන ඒ සියලු බුදුවරු මම දැන් එක් රැස් කරවමි.